හායි මගේ සෙට් එක අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද ඔයාලට මම දෙන සිග්නල් එකක් හරියටම එන්ට්‍රි එකක් ප්ලේස් කරන්නේ සහ ප්‍රොෆිට් බුක් කරන්න කියන එක ගැන. ඒ වගේම මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි. මේ මම ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක සහ මගේ නොලෙජ් එක. ඕකේ. සිග්නල්ස් වලට කොහොමද එන්ට්‍රි එකක් ගන්නෙ? මගේ සිග්නල් එකක් ඉෂුව වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට පේනවා ඇති සෙල් ට්‍රේඩ් එකක් මම ඔයාලට දීලා තියෙනවා සහ බයි ට්‍රේඩ් එකක් දීලා තියෙනවා. මෙතනදී මම එකක් ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට මේ දෙකේම තියෙන එකම දේ මේක බයි ට්‍රේඩ් එකක් සහ මේක සෙල් ට්‍රේඩ් එකක්. මෙතනදී මම ඔයාලට දීලා තියෙන ට්‍රේඩ් එකේ දීලා තියෙන්නේ සෙල් ෂෝට් YFI USDT කියලා දීලා තියෙනවා. ඒතකොට මේ coin pair එක තමයි දීලා තියෙන්නේ. ඕක token pair එක. එතනදී ඔයාලට sell short කියන්නේ එතකොට market එක bearish side එකට තමයි signal එක issue වෙලා තියෙන්නේ. මෙතනදී කිව්වොත් මෙතන buy long දීලා තියෙනවා. ඒකෙදි bull side එකට තමයි මම entry එක දීලා තියෙන්නේ G coin එකට. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට high risk කියලා මේ දෙකේම explain කරලා තියෙනවා. එතකොට මේ market එක හැම නිතරම risk එකක්. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් risk එක manage කරගෙන තමයි trades ගන්න. එතකොට මම හැම වෙලාවකම මතක් කරලා දෙනවා ඔයාලට මේ market එක 100% කිසිම කෙනෙකුට trust කරන්න බෑ. 70% trust එකක් තියාගෙන අපි trade කරනවා කියන එක. එතකොට මෙතනදී මම ඔයාලට දීලා තියෙන ට්‍රේඩ් එක මොකක්ද කියන එක. එතකොට මෙතනදී මම ස්වින් ට්‍රේඩ් කියලා දෙනවා සමහර වෙලාවට. ස්වින් ට්‍රේඩ් එකක් නම් ස්කැල්පින් ට්‍රේඩ් කියලා දෙනවා. ස්කැල්පින් ට්‍රේඩ් එකක් නම් මෙතන මේ ට්‍රේඩ්ස් දෙකම ස්කැල්පින් ට්‍රේඩ් එකක්. එතකොට මෙතනදී මම ට්‍රේඩ් එක ස්කැල්පින් කියලා පෙන්නලා තියෙනවා. ඒ වගේම වැදගත් පාර්ට් එකක් ක්‍රොස් යූස් කරන්න ඕනේ. මගේ සිග්නල්ස් යූස් කරනකොට අයිසොලේට් දාන්න බෑ. අයිසොලේට් දැම්මොත් ඔයාලට මේ සිග්නල් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඔය අනිවාර්යෙන් ක්‍රොස් යූස් කරන්න ඕනේ. සහ එන්ට්‍රි පොයින්ට් එක. එතකොට මේ එන්ට්‍රි පොයින්ට් එක මම එන්ට්‍රි සෝන් එකක් විදියට දෙන්නේ. එතකොට මේ දීලා තියෙන ප්‍රයිසස් දෙක අතර zone එකේ ඕනම තැනක ඔයාලට එන්ටර් වෙන්න පුළුවන්. මෙතනදී මම මේක ඉස්සරහට යද්දී ඔයාලට ඒ ගැන මම එක්ස්ප්ලেইন කරන්නම්. ඒ වගේම ලිවරේජ් එක 5 to 20 කියලා දීලා තියෙනවා. එතකොට ඔයාලට මෙතනදී ලිවරේජ් එක යූස් කරද්දී ඔයාලට කැමති ලිවරේජ් එකක් මේ 5 to 20 අතර ලිවරේජ් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි හැම ට්‍රේඩ් එකටම same ලිවරේජ් එක යූස් කරන්න. ඔයා 10 නම් යූස් කරන්න ලිවරේජ් එක හැම ට්‍රේඩ් එකකටම 10 යූස් කරන්න. 5 to 20 අතර ඕනම ලිවරේජ් එකක් තෝරා ගන්න පුළුවන්. ඒ වගේම ටාගට්ස් පහක් දීලා තියෙනවා. ඉතින් මේ ටාගට්ස් පහ ඔයාලට යූස් කරන්න පුළුවන් සහ වැදගත්ම පාර්ට් එක ස්ටොප් ලොස් එක. ඉතින් මේ ට්‍රේඩ් එකේ මාකට් එක මේ රිස්ක් එක පෙන්නලා දීලා තියෙනවා වගේ අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් ප්‍රයිස් එකක් මම දෙනවා. එතකොට මෙන්න මේ ස්ටොප් ලොස් ප්‍රයිස් එක මෙතනදී ඔයා එන්ටර් වෙච්ච ගමන් මේක අනිවාර්යෙන් යූස් කරන්න මතක තියාගන්න. ඒ වගේම මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ට්‍රේඩ් එකට ඔයා මැක්සිමම් 3% තමයි ඔයාගේ ෆන්ඩ්ස් වලින්, ඒ කියන්නේ ටෝටල් ෆන්ඩ්ස් වලින් ඔයා යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ එතනදී මම මේ කියන්නේ ෆියුචර්ස් වොලට් එක ගැන තමයි මම මේ කතා කරන්නේ. මොකද අපි ෆියුචර්ස් සිග්නල් යූස් කරන නිසා. මොකක්ද මේ ස්ටොප් මාක් ඇන්ඩ් ස්ටොප් ලාස්ට් කියන්නේ කියන එක තමයි මම මෙතනදී පෙන්නලා දෙන්නේ. ස්ටොප් මාක් කියන්නේ මාගට් ප්‍රයිස් එක. මාගට් ප්‍රයිස් එකට තමයි ස්ටොප් මාක් කියන්නේ. මෙතනදී අපි ස්ටොප් ලොස් එකක් වුණත් දානකොට ලාස්ට් යූස් කරොත් මාක් යූස් කරොත් ඔයා දාන ප්‍රයිස් එකට ස්ටොප් ලොස් එක හිට් කරන්නේ නැහැ. මාගට් ප්‍රයිස් එකට තමයි ස්ටොප් ලොස් එක සහ ටේක් ප්‍රොෆිට් එක හිට් කරන්නේ. එතනදී ඔයාට ලොස් එකක් වෙන්නත් පුළුවන්, ප්‍රොෆිට් එකක් වෙන්නත් පුළුවන් ඔය ස්ටොප් ප්‍රොෆිට් වගේ දාන අවස්ථාවල. එතකොට මෙතනදී මාක් ප්‍රයිස් කියන්නේ මාගට් ප්‍රයිස් එක සහ ලාස් ප්‍රයිස් එක කියන්නේ ලිමිට් ප්‍රයිස් එක. ඒ කියන්නේ ලාස් ප්‍රයිස් එක තමයි වැදගත්ම ප්‍රයිස් එක වෙන්නේ. අපි දාන ප්‍රයිස් එකට මේක එක්සිට් වෙනවා. ස්ටොප් ලොස් ඇන්ඩ් ස්ටොප් ප්‍රොෆිට් වෙනස මොකක්ද? මේක තමයි ලොකුම ගැටලුව අපේ ළමයිට තියෙන ස්ටොප් ලොස් එකේ ස්ටොප් ප්‍රොෆිට් එකේ වෙනස. අපි කතා කරමු මේ ගැන. මාකට් එක මේ විදිහට තියෙද්දී අපි නෝමලි එන්ට්‍රි එකක් ගන්නවා. මේක හිතන්නකො දැන් මේ මං අරන් තියෙන එන්ට්‍රි ප්‍රයිස් එක. මෙතනින් තමයි අපි එන්ටර් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් තමයි මම එන්ටර් වෙන්නේ. දැන් ඒතර එන්ට්‍රි ප්‍රයිස් එක මගේ මෙතන. දැන් මේ ලෙවල් එක දැන් මේක බයි එකක් තමයි අරන් තියෙන්නේ. මම මේක බයි එකක් විදිහට තමයි ඔයාලට පෙන්නලා දෙන්නේ ලොං එන්ට්‍රි එක දාන විදිහ.
හරි මෙතනදී එන්ට්‍රි ප්‍රයිස් එකේ ඉඳලා ස්ටොප් ප්‍රොෆිට් එක මෙන්න ස්ටොප් ප්‍රොෆිට් එක. ඒතකොට ස්ටොප් ප්‍රොෆිට් එක තියෙන්නේ මාකට් එක එන්ට්‍රි එන්ටර් වුණාට පස්සේ මාකට් මූව්මන්ට් එක මේ වගේ ලෙවල් එකට වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අප් එකක් ගිහින් තියෙනවා. මෙතනදී ඔයා කරන්නේ මෙන්න මේ ඔයාගේ එන්ට්‍රි එකට වඩා කැන්ඩල් එකට වඩා උඩින් ඔයාගේ ස්ටොප් ප්‍රොෆිට් එක දානවා. ස්ටොප් ප්‍රොෆිට් කියන එක ස්ටොප් ලොස් කියන්නේ මොකක්ද? ස්ටොප් ලොස් කියන්නේ අපි ට්‍රේඩ් එක ස්ටොප් කරනවා ලොස් එකක. හරිද? එතකොට ස්ටොප් ප්‍රොෆිට් කියන්නේ මොකක්ද? ස්ටොප් ප්‍රොෆිට් කියන්නේ ඔයා ට්‍රේඩ් එක ස්ටොප් කරන්න දාලා තියෙනවා ප්‍රොෆිට් එකක. හරිද? එතකොට මෙතනදී ඔන්න ලාස්ට් කියන එක මෙතනදී ඔයාට වැදගත් වෙනවා. ලිමිට් ප්‍රයිස් එකෙන් මේක එක්සිට් වෙන්න ඕන නිසා. නැතිනම් මේක ලොස් එක මෙන්න මේ වගේ විග්ගයක් වැදුනොත් වදිනවා ඔයාට ලොස් එක. ඒක නිසා මෙතනදී ඔයා ලාස්ට් අනිවාර්යෙන් දාගන්න. හරිද? එතකොට ස්ටොප් ප්‍රොෆිට් එක කියන්නේ මෙන්න මේකට. කියන්නේ ස්ටොප් ලොස් එක දාන තැනටම ඔයා දාන්න ඕනේ ස්ටොප් ප්‍රොෆිට් එකක්. මේක සෙට් කරන්නේ ස්ටොප් ලොස් එක දාපු තැනටමයි. ඒක කැන්සල් කරලා අයින් කරලා දැන් අපේ ස්ටොප් ලොස් එක අයින් කරලා එතෙන්ට දානවා ඔයා මෙන්න මේ ඔයාගේ එන්ට්‍රි එකට වඩා උඩින් ස්ටොප් ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ ට්‍රේඩ් එක ස්ටොප් වෙන්නේ ප්‍රොෆිට් එකකින් කියන එක තමයි මෙතනදී ස්ටොප් ප්‍රොෆිට් යනු අදහස් කරන්නේ. ඕකේ, ඊට පස්සේ අපි බලමු මේ තියෙන ස්ටොප් ලොස් එක. දැන් ඔයා හිතන්න මෙතනදී මාක් ප්‍රයිස් එකෙන් ඔයා මේක ස්ටොප් ප්‍රොෆිට් එක යූස් කරලා තිබ්බනම් දැන් මේ මාකට් එක මෙහෙම මූව් වෙලා කොතනකවත් ඔයාගේ එන්ට්‍රි එක වැදිලා නැතුව මෙතන චූටක් වැදිලා තියෙනවා. මේ කැන්ඩල් එකේ වැදුන්නේ නැතිනම් මේ කැන්ඩල් එකේ වැදිලා තිබුණා නම් මෙතනදී ඔයාගේ අර මාක් දැම්මත් මෙතනදී ගැලවෙන්න තිබුණා. නමුත් මේ කැන්ඩල් එක මෙතනදී තිබුණා නම් මේක වදින්න ඔයාට ලොස් එකක් විදිහට. මේක තමයි ඔයාට මාක් දැම්මහම තියෙන ප්‍රශ්නේ. නිසා මාකට් දාන්න නැතුව එතනදී ඔයා ලාස්ට් දාලම ස්ටොප් ප්‍රොෆිට් සෙට් කරන්න. ඒක තමයි හොඳම ක්‍රමේ. ඔයාලට මං හිතනවා දැන් ක්ලියර් ඇති කියලා ස්ටොප් ප්‍රොෆිට් එක මොකක්ද කියන එක. ස්ටොප් ලොස් කියන්නේ ට්‍රේඩ් එක ස්ටොප් වෙන්නේ ලොස් එකක. ස්ටොප් ප්‍රොෆිට් කියන්නේ ට්‍රේඩ් එක ඔයා බලාගෙන හිටියත් නැතත් මෙයා මෙහෙම ගියපු එක ආපහු වෙනකොට මෙයා ඔයා බලන් හිටියත් නැතත් මේක සෙට් කරලා තිබ්බහම මෙතනදී ඔයාට ප්‍රොෆිට් එකක් ඇතුව ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා. ඔයාට පුළුවන් මේ ලෙවල් එකේදී ට්‍රේඩ් එකෙන් ප්‍රොෆිට් එකක් අයින් කරලා තියාගන්න. අන්න ඒ ප්‍රොෆිට් එකත් එක්ක මෙතනදී මෙයා එක්සිට් වෙලා ඔයාට ප්‍රොෆිට් එකක් ඇතුව ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා තියෙනවා. ඕක තමයි සරලම ස්ටොප් ප්‍රොෆිට් කතාව. මම හිතනවා ඔයාලට ක්ලියර් ඇති කියලා. දැන් බයි එන්ට්‍රි එකක් කොහොමද අපි හරියට එන්ට්‍රි එකක් ගන්නෙ? දැන් මේ සිග්නල් එක මම ඔයගොල්ලන්ට ඉෂුව කරපු එකක් මරන් තියන්නේ විදිහට මගේ එන්ට්‍රි ලයින් එක තමයි ඔයාලට මේ කොළ පාට ඩොට් ඩොට් ඉරකින් පෙන්නන්නේ. ඒතර මම මේ ලෙවල් එකේ තමයි එන්ට්‍රි එක අරන් තියෙන්නේ. ඔයාට පුළුවන් මේ එන්ට්‍රි සෝන් එකේ ඕනම තැනක එන්ටර් වෙන්න බයි එන්ට්‍රි එකක් පුළුවන් තරම්. දැන් මේකේ මම බයි එන්ට්‍රි එක මෙන්න මේ වගේ ලෙවල් එකක අරන් තියෙනවා. ඊට වඩා 2D මයිනස් එකක් තමයි ට්‍රේඩ් එක වැදිලා තියෙන්නේ. මේක ඔයාට බයි එන්ට්‍රි එකක් ඔයාට පුළුවන් තරම් මේ එන්ට්‍රි සෝන් එකේ මේ කියන්නේ ඩ්‍රොප් එක ගන්න දීලා එන්ටර් වුණා කියලා ගැටලුවක් නෑ. ඒක තමයි හොඳම විදිහ. එතකොට ඔයාට රිස්ක් එක අඩුයි. ඉතින් මෙතනදී ඔයා මෙහෙම මේ එන්ට්‍රි සෝන් එකේ කොතනක ගත්තත් ගැටලුවක් නෑ. නමුත් ඔයා මේ එන්ට්‍රි සෝන් එකේ එන්ටර් වෙන ඒ කියන්නේ පුඩුවන් තරන් ඩිස්කවන්් ප්‍රයිසස් වල එන්ට වෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ප්‍රොෆිට් බුක් කරද්දි මගේ සෙට් එක මේ ට්‍රේඩ් එකේ සාමාන්‍යයෙන් අපි TP levels වලට යනකොට ප්‍රොෆිට් බුක් කරන්න ඕනේ. ප්‍රොෆිට් බුක් කරන්නේ ඔයාලට පොසිෂන් වලනේ ට්‍රේඩ් එක රන් වෙන්නේ. පොසිෂන් වල ට්‍රේඩ් එක රන් වෙනකොට ඔයාලට ඔප්ෂන්ස් තුනක් පෙන්නනවා. එකක් ලිවරේජ්, එකක් TPSL, අනිත් එක ක්ලෝස් කියලා ඔප්ෂන් එකක්. ට්‍රේඩ් එක රන් වෙන පොසිෂන් වල රන් වෙන යටින් තමයි ට්‍රේඩ් එකේ පෙන්නන්නේ. එතකොට ඔයා ක්ලෝස් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලට පෙන්නන තියෙනවා මාකට් ප්‍රයිස් ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා කියලා. ඒකේ amount bar එකක් පෙන්නනවා. 100% ක්ලෝස් කරනවා නම් ඒ විදිහටම කන්ෆර්ම් කරන්න පුළුවන්. නැත්නම් මේ amount bar එක ඔයාලට adjust කරගන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රමාණයකට adjust කරගෙන ඔයාලට පුළුවන් කන්ෆර්ම් දෙන්න. එතකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රොෆිට් බුක් වෙනවා මේ levels වලට මාකට්. සාමාන්‍ය මේ වගේ level එකකට එනකොට අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ආපහු නැවත මාකට් එක මූවමන්ට් එක ගන්න දීලා ආයෙ ඔයාලට එන්ට්‍රි එකක් ප්ලේස් කරන්න පුළුවන්. එහෙම එන්ට්‍රීස් ප්ලේස් කරන්න තේරෙන්නේ නැති අයට ෆස්ට් එන්ට්‍රි එක ගන්න
ප්‍රොෆිට් ගියාට පස්සේ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න ආපහු නෙක්ස්ට් ට්‍රේඩ් එකට යන්න. එහෙම එකම ට්‍රේඩ් එකේ එල්ලිලා ඉන්න කියලා එකක් නැහැ. අර මෙතනදී එන්ට්‍රි සෝන් එක ඇතුලේ කොහොමද අපි හරියටම එන්ට්‍රි එකක් ප්ලේස් කරගන්නේ? මම මේකේදී ෂෝට් මේවා එකක් තමයි අරන් දීලා තියෙන්නේ ඔයාලට. උගලන්ට පේනවාද මේ සාමාන්‍යයෙන් බයි සෝන් එක යනකොට මේ ට්‍රේඩ් එකක් මම මේ විදිහට පෙන්නලා දීලා තියෙනවා. ඔයාලට සරලව මම මේ කියලා දෙන්නේ මට තේරෙන විදිහට. එතකොට මේ කැන්ඩල් එකකට කැන්ඩල් එකක් උඩට ක්ලෝස් වෙවි යනවා නම් දැන් මේ එන්ට්‍රි සෝන් එක තියෙන්නේ. මේක ෂෝට් එන්ට්‍රි එකක් අපි කැච් කරන්න ඕනේ. එතකොට කැන්ඩල් එකකට කැන්ඩල් එකක් උඩට ක්ලෝස් වෙනකොට ඔයාට එන්ටර් වෙන්න බැහැ. මොකද මේක බයි ට්‍රෙන්ඩ් එක යන නිසා. මේ වගේ මාකට් සෝන් එක උඩට ඇවිල්ලා මේක වෝටර්ෆෝල් එකක් වගේ මෙහෙම පහලට බ්‍රේක් වෙන්න ඕනේ. යන්න එතනදී මෙන්න මේ වගේ ලෙවල් එකක ඔයාට එන්ට්‍රි එක ගන්න පුළුවන්. මගේ එන්ට්‍රි ලෙවල් එක මේ ලෙවල් එකෙන් තියෙන්නේ. මම මෙතනදී ගත්ත එන්ට්‍රි එකක් තියෙන්නේ මේ. මේකෙදී ස්ටොප් ප්‍රොෆිට් එක දාලා තිබිලා තියෙනවා මම මේ වගේ ලෙවල්ස් වල. එතකොට මේක වැදිලා නැහැ. ඒ විදිහටම ආපහු මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් මේකෙදී ෂෝට් එන්ට්‍රි එක ස්ටොප් ප්‍රොෆිට් එක තියෙන්න ඕනේ. ඔයාගේ එන්ට්‍රි එක මේ ලෙවල් එකේ නා ඔයාගේ ස්ටොප් ප්‍රොෆිට් එක මේ වගේ ලෙවල් එකක ලාස්ට් දාලා තියාගත්තාම මේක බය නැතුව ඔයාට ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් එක්සිට් වුණත් ඔයාට ගැටලුවක් නැහැ. බ්‍රේක් ඊවන් වෙන්නේ ලොස් එකක් නැතුව. මෙතනදී මම එන්ට්‍රි එක අරන් තියෙන මේ ලොකු chart එකකින් බලලා මේක දෙවෙනි පාර කන්ෆර්ම් වෙන්න දීලා ඩබල් টොප් වගේ මේවා එකක් කන්ෆර්ම් කරගෙන තමයි මම මේ එන්ට්‍රි එක කැච් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ කියන්නේ බයි ඕඩර් එකක් ගන්නකොට මේ වගේ මාකට් එක බලන්න. මේ වගේ මාකට් එකක් බලද්දි මේක මේ කැන්ඩල් එකකට කැන්ඩල් එකක් පල්ලෙහාට ක්ලෝස් වෙවි ඇවිත් තියෙනවානේ. මෙතනින් ටර්න් වෙලා තියෙන විදිහ බලන්න මාකට් එක මෙතනදි ටර්න් වෙලා තියෙන්නේ මගේ සෙට් එක කැන්ඩල් එකකට කැන්ඩල් එකක් උඩට ක්ලෝස් වෙලා තියෙනවා. මෙතනදී මෙන්න මේ වගේ ලෙවල් එකකදී ඔයාට එන්ටර් වෙන්න පුළුවන්කම තියෙනවා. කැන්ඩල්ස් දෙකක් චෙක් කරන්න. ඊට පස්සේ මාකට් එකේ මෙතනදී තවත් එකක් මම බලලා තියෙනවා. මේකේ සපෝට් එකක් තියෙනවා. ලොකු ටයිම් ෆ්‍රේම් එකකින් ලොකු සපෝට් එකක් තියෙනවා. ඉතින් මේ ලෙවල් එකේ එක ටර්න් වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් එතකොට මෙතන බයි එක මම මෙතනදී බයි එකකුත් කැච් කරන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මම මේකෙදි බයි එක කැච් කරලා නැහැ. මම මේකේ සෙල් එක තමයි කැච් කරලා තියෙන්නේ. ඉතින් මේක ඔයාට එන්ට්‍රි සෝන් එකේ බලලා හරි පොයින්ට් එකේ එන්ටර් වෙන්න පුළුවන්. ෂෝට් එන්ට්‍රි එකක් මාකට් එකේ එන්ට්‍රි සෝන් එකේ උඩම ලෙවල්ස් වලට ආවහම එන්ටර් වෙනවා නම් වඩාත් හොඳයි. බයි එන්ට්‍රි එකක් පුළුවන් තරම් අඩුම ප්‍රයිසස් වලට එන්න දීලා. කියන්නේ ඩිස්කවුන්ට් ප්‍රයිසස් වල එන්ටර් වෙනවා නම් හොඳයි. සෙල් එන්ට්‍රි එකක් ඔයාලා ප්‍රීමියම් ප්‍රයිසස් වල එන්ටර් වෙන්න බලන්න. මෙතනදී ඔයාලට ටාගට්ස් එක මම ඔයාලට කියන්නේ chart එක පෙන්නලා දීලා තියෙනවා. මේ ට්‍රේඩ් එක මම ඔයාලට දුන්න එක. ස්ටොප් ලොස් එකක් අනිවාර්යෙන් දීලා තියෙනවා. ඒකට මේ එන්ට්‍රි සෝන් එකේ ඔයාලට ඕනම තැනක එන්ටර් වෙන්න පුළුවන්. මේක එන්ට්‍රි එක 4 පාරක් එන්ට්‍රි එක ඇවිල්ලා තමයි මාකට් ඩ්‍රොප් එක අරන් තියෙන්නේ. මෙතනදී ඔයා එන්ට්‍රි එකක් ප්ලේස් කරා නම් ඔයා ඊළඟ කැන්ඩල් එක මේ කැන්ඩල් එකේ එන්ට්‍රි එකක් ප්ලේස් කරලා මේ ට්‍රේඩ් එක මෙහෙම පහළට වැටෙනවත් එක්ක ඔයා ඊළඟ කැන්ඩල් එක චේන්ජ් වෙද්දි මේ වගේ ලෙවල්ස් වලට ස්ටොප් ප්‍රොෆිට් එක ගන්න මතක තියාගන්න. ආපහු මූවමන්ට් එකේදී එක්සිට් වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ ආපහු අපි මෙන්න මේ වගේ ලෙවල් එකකදී මේ වගේ කැන්ඩල් එකකදී එන්ටර් වුණා නම් ඒත් ඔයාට ආයෙත් බයි එක කරලා මේකෙදී ඔයාලට මේ ලෙවල්ස් වල ආයෙ ප්‍රොෆිට් බුක් කරන්න පුළුවන්. මේ පේන TP2 කියන්නේ ආයෙ ප්‍රොෆිට් එකක් බුක් කරන්න පුළුවන් chance එකක්. ඉතින් ඒ විදිහට සාමාන්‍යයෙන් අපි එන්ට්‍රීස් 3-4ක් කැච් කරත් අපිට ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් පොඩි ප්‍රොෆිට්ස් ගන්න පුළුවන් chances තියෙනවා. අපේ කට්ටිය ගොඩාක් ලොකුම ට්‍රේඩ්ස් කැච් කරන්න try කරනවා. නමුත් මේ එන පොඩි ප්‍රොෆිට් වොලට්ස් වලට ඇඩ් කරන්නේ නැහැ. ඉතින් ඒවත් ඇඩ් කරගෙන ගියොත් ඔයාලට වින් කරන්න පුළුවන් chances වැඩි. ඉතින් ෆස්ට් එන්ට්‍රි එකෙන්ම එක්සිට් වෙන කෙනෙක් නම් ඔයා මේ ලෙවල් එකේදී එන්ට්‍රි එක අරගෙන TP2 වැදිලා තියෙනවා. මේ ලෙවල් එකේ එක්සිට් වුණා කියලත් ඔයාට හානියක් නැහැ. ඔයාට හොඳ ප්‍රොෆිට් එකක් මේ ලෙවල් එකේදී ඔයාට අරගෙන ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න පුළුවන්. මොකද මෙතන ඉඳන් මෙතෙන්ට කියන මේ ට්‍රේඩ් එකේ ෂුවර් එකටම 75ට වඩා ප්‍රොෆිට් එකක් අනිවාර්යෙන් තියෙනවා. TP2 කියන්නේ 75ට වඩා ප්‍රොෆිට් එකක් තියලා තමයි මම TP2 දෙන්නේ. එතකොට ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් මේ ලෙවල් එකේදී බුක් කරන්න පුළුවන්. ප්‍රොෆිට් බුක් කරන්න හැටි කියලා දුන්නා. ක්ලෝස් ගිහිල්ලා amount buy එකේ adjust කරලා ඒ විදිහට ඔයාලට කැමති ප්‍රමාණයක් ප්‍රොෆිට් බුක් කරන්න සහ ස්ටොප් ප්‍රොෆිට් යූස් කරන්න. ඉතින් ඔය විදිහට තමයි වෙන්නේ. මම හිතනවා ඔයාලට සරලව කියලා දුන්නා කියලා
ඉතින් මේ විදිහට පිළිවෙලට දෙන සිගනල්ස් කැච් කරන්න ඒ විදිහට කැච් කරලා ගේමක් ගහන්න. එහෙනම් thank you so much මගේ සෙට් එක මම ගිහිල්ලා එන්නම් මම කල